ආයුබෝවන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන. එහෙමත් නැත්නම් ෆිනෑන්ස් කම්පැනි, මයික්‍රෝ ක්‍රෙඩිට් කම්පැනි මෙන්න මේ වගේ ඕනෑම ආයතනයකින් කිසියම් ණය මුදලක් ලබාගෙන මේ ණය මුදල ගෙවා ගන්න බැරි වුණු අවස්ථාවකදී මේ ආයතන විසින් අදාළ ගනුදෙනුකරුට එරෙහිව ගනු ලබන නීතිමය පියවර මොනවාද? ඒ වගේම ගනුදෙනුකරු විසින් මේ වගේ අවස්ථාවකදී ගන්න ඕනේ පියවර මොනවාද කියන මෙන්න මේ කරුණු සම්බන්ධයෙන්. ගොඩක් දෙනෙක් තමන්ගේ දිනදා ජීවිතයේ ඇති වෙන විවිධ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් මේ වගේ ආයතන වලින් වාහන සඳහා ලීසින් පහසුකම්, පෞද්ගලික ණය පහසුකම්, ඒ වගේම ඉඩම් උකස් කරලා ලබා ගන්නා ණය මුදල් මේ විදිහේ විවිධාකාර ණය මුදල් ලබා ගැනීම සිදු කරනවා. මේ විදිහට ණය පහසුකම් ලබා ගැනීමෙන් පස්සේ අදාළ ණය වාරිකය නිසි පරිදි ගෙවා ගන්න බැරි වුණු අවස්ථාවේදී මේ ආයතන විසින් ගනු ලබන පියවර මොනවාද කියලා අපි මුලින්ම දැනුවත් වෙමු. යම් කිසි කෙනෙක් Taman ලබාගත් ලීසින් පහසුකම, එහෙමත් නැත්නම් පුද්ගලික ණය පහසුකම, ඒ වගේම උකස් ණය පහසුකම නිසි පරිදි ගෙවීම කරන්නේ නැත්නම් මෙන්න මේ වගේ අවස්ථාවකදී මුලින්ම අදාළ ආයතනය විසින් මේ ගනුදෙනුකරුට දුරකථනය මගින් දැනුවත් කිරීමක් කරනවා නිසි පරිදි වාරික ගෙවීම කරන්න කියලා. ඒ වගේම තමයි මේ විදියට දුරකථනය මගින් දැනුම් දීලත් ගෙවීම කරන්නේ නැත්නම් ඊළඟට ලිපි මගින් දැනුවත් කිරීමක් කරනවා. මෙන්න මේ ලිපි රිමයින්ඩර්ස් කියලා හඳුන්වනවා. රිමයින්ඩර්ස් යවලා අදාළ ගනුදෙනුකරුට දැනුවත් කිරීම කරනවා නිසි පරිදි වාරික ගෙවීම සිදු කරන්න කියලා. ලිපි මගින් දැනුවත් කිරීමෙන් අනතුරුව නිසි පරිදි වාරික ගෙවීම සිදු කරන්නේ නැත්නම් ඒ කියන්නේ මේ ණය මුදල ගෙවීම පැහැර හරිනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවකදී අදාළ ආයතනය විසින් මේ ගනුදෙනුකරුට ලියාපදිංචි තැපැල් මගින් අදාළ ගිවිසුම අවසන් කිරීමේ නිවේදන යැවීම සිදු කරනවා. නිසි පරිදි ගිවිසුම අවසන් කිරීමෙන් අනතුරුව ගනුදෙනුකරු වෙත එන්තරවාසිය යැවීම මේ ආයතනය විසින් සිදු කරනු ලබනවා. ඒ කියන්නේ letter of demand. එහෙමත් නැත්නම් එන්තරවාසිය කියලා කියන්නේ අදාළ ගනුදෙනුකරු විසින් මේ ආයතනය වෙත ගෙවන්න තියෙන සම්පූර්ණ මුදල කොච්චරක්ද? එතකොට මේ මුදල ගෙව්වේ නැත්නම් නඩු පවරනවා. එහෙමත් නැත්නම් නීතිමය පියවර ගන්නවා කියන කරුණ තමයි එන්තරවාසිය මගින් දැනුවත් කිරීම සිදු කරන්නේ. මේ විදිහට එන්තරවාසියවල නිසි කාල සීමාව ගත වුණාට පස්සේ ගනුදෙනුකරුට එරෙහිව අදාළ ආයතනය එහෙම නැත්නම් කම්පැනි එක විසින් නඩු පැවරීම සිදු කරනවා. ණය මුදලක් ලබාගෙන අදාළ ණය මුදල් ගෙවීම පැහැර හරින අවස්ථාවකදී මූල්‍ය ආයතනයක් විසින් ගනුදෙනුකරුවෙකුට එරෙහිව පවරන ලබන නඩු වර්ග මොනවාද කියලා සරල මූලික අවබෝධයක් අපි ඊළඟට ලබා ගනිමු. මූල්‍ය ආයතනයකින් ලබා ගන්නා ලද ණය මුදලක් නොගෙවන අවස්ථාවේදී අදාළ මූල්‍ය ආයතනය විසින් දිසාධිකරණයේ මුදල් නඩුවක් පැවරීම සිදු කරනු ලබනවා. එතකොට මේ මුදලේ වටිනාකම මිලියන 50කට වඩා අඩුයි නම් දිසාධිකරණයේත් මිලියන 50ට වඩා වැඩි මුදලක් නම් වාණිජ්‍ය මහා අධිකරණයෙන් මේ විදිහට මුදල් නඩු පැවරීම සිදු කරනු ලබනවා. මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කරුණ තමයි Taman ලබා ගන්න මූල්‍ය පහසුකම. ඒ කියන්නේ Taman ලබාගෙන තියෙන වාහනයක් මත කුලීසින්නක් කරහො ලීසින් පහසුකමක්ද, පෞද්ගලික ණය මුදලක්ද, ඒ වගේම මේ ණය මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ ආයතනයේ නඩුව පවර්ලා තියෙන්නේ මොන ආකාරයකටද? විශේෂයෙන්ම උදාහරණයක් විදිහට අපි මෙතනදී මේ DDR කියලා සඳහන් කරලා තියෙන නඩු වර්ගය වෙනත් ආකාරයකට තමයි සාමාන්‍ය නඩුවක් විදිහට නෙමෙයි අධිකරණය තුළ කැඳවීම සිදු කරන්නේ. මෙන්න මේ නිසා Taman ලබාගෙන තියෙන ණය පහසුකමේ ස්වභාවය සහ මේ නඩුවේ ස්වභාවය අනුව මුදල් අය කර ගැනීම වෙනුවෙන් පවරන ලබන නඩු වර්ග කීපයක් තියෙනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ තියෙන නිශ්චල දේපලක් අපේට තියලා එහෙමත් නැත්නම් උකස් කරලා නම් ණය මුදල් ලබාගෙන තියෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලදී උකස් නඩු තමයි පැවරීම සිදු කරන්නේ. MB එහෙම නැත්නම් DMB කියලා මේ නඩුවල නඩු අංකයට ඉදිරියෙන් සඳහන් වෙනවා දකින්න පුළුවන්. අපි මේ කතා කරපු උකස් නඩු සහ මුදල් නඩු කියන වර්ග දෙකම දිසාධිකරණයේ හෝ වාණිජ්‍ය මහා අධිකරණයේ සිවිල් නඩු වශයෙන් තමයි පැවරීම සිදු කරන්නේ. ඒ වගේම තමයි ඇතැම් අවස්ථාවන් වලදී මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලබන අපරාධ වැරදි සම්බන්ධ නඩු වර්ග කීපයකුත් තියෙනවා මේ ආයතන විසින්. ඒ තමයි යම්කිසි ගනුදෙනුකරුවෙක් Tamanගේ ණය වාරික ගෙවීම හෝ සම්පූර්ණ ණය මුදල් ගෙවීම වෙනුවෙන් චෙක්පත් ලබා දීලා මේ චෙක්පත් අගරු වුණු අවස්ථාවකදී චෙක්පත් අගරු වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පුද්ගලික පැමිණිල්ලක් හෝ පොලිසිය මගින් පැමිණිල්ලක් ගොනු කරලා අපරාධමය වරදක් යටතේ නඩු පවරන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් කුලිසින්නක් කරහො ලීසින් පහසුකමක් මත වාහනයක් ලබාගෙන මෙන්න මේ වාහනේ සැඟවීමක් කරලා තියෙනවා නම් ඒ වගේම මේ වාහනේ විනාශ කිරීමක් කරලා තියෙනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවකදී සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය පරිහරණය කියන මෙන්න මේ කරුණු මත මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම කරන්න පුළුවන් මේ ආයතන වලට. මෙන්න මේ විදියට යම්කිසි ගනුදෙනුකරුවෙක් ණය ලබා දෙන ආයතනයකින් ණය මුදල් ලබාගෙන ගෙවීම පැහැර හරින අවස්ථාවකදී අදාළ ආයතනයට සිවිල් හෝ අපරාධමය වැරදි යටතේ නඩු පැවරීම කරන්න පුළුවන් මේ ගනුදෙනුකරුට එරෙහිව. ඊළඟට අපි බලමු මේ විදියට නඩු පැවරීමක් කරන ලද අවස්ථාවකදී මේ ගනුදෙනුකරු විසින් ගත යුතු පියවර මොනවාද, අනිවාර්යයෙන්ම කළ යුතු දේවල් මොනවාද කියලා. ණය මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගනුදෙනුකරුට එහෙමත් නැත්නම් ගනුදෙනුකරුට සහ අපකරුවන්ට විරුද්ධව අදාළ ආයතන විසින් නඩු පවරලා
යම්කිසි කෙනෙක්ට සිතාසියක් ලැබුණාට පස්සේ මේ නියමිත දිනේදී අනිවාර්යයෙන්ම ගරු අධිකරණයේ පෙනී සිටීම කළ යුතුයි. මොකද Tamanට මේ අවස්ථාවේදී නීතිඥ සහාය ලබා ගන්න කාලය ප්‍රමාණවත් නොවුනත් ඒ වගේම යම්කිසි හේතුවක් මත නීතිඥ සහායක් ලබා ගන්න බැරි වුණත් අනිවාර්යයෙන්ම ගරු අධිකරණයේ Taman පෙනී සිටීම කළ යුතුයි පෞද්ගලිකව හෝ. මොකද Taman මේ විදියට සිතාසි බෙදිලත් අධිකරණයේ පෙනී සිටීමක් කරන්නේ නැත්නම් Tamanට විරුද්ධව මේ නඩුව ඒකපාර්ශ්වික විභාගයට නියම වීම සිදු වෙනවා. නඩුවක් මේ විදියට ඒකපාර්ශ්වික විභාගයකට නියම වුණයින් පස්සේ වෙන්නේ අදාළ ගනුදෙනුකරුට Taman වෙනුවෙන් ගරු අධිකරණයේ කරුණු දක්වන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ ආයතනයේ විසින් එහෙමත් නැත්නම් නඩුවේ පැමිණිලිකරු විසින් මේ නඩුව සම්බන්ධයෙන් ඉල්ලලා තියෙන සහන ලබා දීම ගරු අධිකරණය විසින් සිදු කරනු ලබනවා. මේ ගනුදෙනුකරුට Taman වෙනුවෙන් කරුණු කියන්න අවස්ථාවක් නොදීම. ඒ කියන්නේ Tamanට සිතාසි ලැබිලත් Taman ගරු අධිකරණයේ පෙනී නොසිටින නිසා Tamanට විරුද්ධව අදාළ නඩුවේ තීන්දුව ලබා දීම තමයි මෙතෙන්දි සිදු වෙන්නේ. ඒ වගේම තමයි අපි අර මුලින් කතා කරපු විදිහට මේ සිවිල් නඩුවක වුණොත් ඒකපාර්ශ්වික විභාගයට මේ විදිහට නියම වෙලා තීන්දුව Tamanට විරුද්ධව ලැබෙනවා. ඒ වගේම අපරාධ නඩුවක් නම් Tamanට එරෙහිව අදාළ ආයතන විසින් පවර්ලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවකදී Taman වරෙන්තු වීම සිදු වෙනවා මේ අපරාධ නඩුවෙන්. මෙන්න මේ නිසා නියමිත දිනේ ගරු අධිකරණයේ පෙනී සිටීම අනිවාර්යයෙන්ම මෙතනදී වැදගත්ම කරුණක් බවට පත් වෙනවා. Tamanට විරුද්ධව මේ විදිහට නඩුවක් පවර්ලා තියෙන අවස්ථාවක නීතිඥ උපදෙස් ලබා ගැනීමත් අනිවාර්යෙන් කළ යුතු දෙයක්. මොකද Tamanට පවර්ලා තියෙන්නේ මේ අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් නඩුවක්ද නැත්නම් වෙනත් නඩුවක්ද? ඒ වගේම මේ නඩුව පවර්ලා තියෙන කුමන අධිකරණයකද? ඒ වගේම මේ නඩුවේ අපි ඉදිරියට මොනවද කළ යුතු වෙන්නේ? සමතයකට එළඹෙනවද? එහෙමත් නැත්නම් පෙර කලාසි ගොනු කරලා නඩුව විභාගය සඳහා යනවද? මෙන්න මේ වගේ සෑම දෙයක් සම්බන්ධයෙන්ම උපදෙස් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. විශේෂයෙන්ම අපි අර මුලින් සාකච්ඡා කරපු විදිහට මුදල් නඩුවක් වුණත් සාමාන්‍ය කාර්යපටිපාටි යටතේ පවර්ලා තියෙන්න පුළුවන්. ඒ වගේම ලඝු කාර්යපටිපාටි යටතේ පවර්ලා තියෙන්න පුළුවන්. එතකොට මේ නඩුවේ ස්වභාවය අනුව ඒ වගේම සිවිල් නඩුවක්ද අපරාධ නඩුවක්ද කියන කරුණ මත මෙන්න මේ නඩුවේ කළ යුතු දේවල් අපි නීතිඥවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුයි. මේ වගේ අවස්ථාවක අපිට කරන්න පුළුවන් ඊළඟ වැදගත් දෙයක් තමයි අදාළ ආයතනයත් සමග සමතයකට එළඹෙන එක. මෙතනදී නීතිඥවරයෙකු සමග හෝ Taman පෞද්ගලිකව අදාළ ආයතනයට ගිහිල්ලා Taman ලබා ගන්නා ලද ණය මුදල වෙනුවෙන් මේ වෙනකොට කිසියම් දඩ පොලියක් එහෙමත් නැත්නම් පොලි මුදලක් එකතු කරලා තියෙනවනම් මේ වගේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. ඒ වගේම Tamanට ගෙවා ගන්න බැරි වුණු යම්කිසි අපහසුතාවයක් තිබුණා නම් මේ අපහසුතාවය අදාළ ආයතනයට දැනුම් දෙන්න. ඒ දැනුම් දීලා Tamanට පහසු ආකාරයකට මේ ණය මුදල ගෙවාගෙන යන්න ක්‍රමයක් හරි එහෙමත් නැත්නම් Tamanගේ මේ ණය මුදලට එකතු කරලා තියෙන පොලි මුදල් සම්පූර්ණ ඉවත් කරලා එකවර ගෙවීමක් කරලා මේ අදාළ ගනුදෙනුව අවසන් කරන්න හරි එහෙමත් නැත්නම් මේ සඳහා ලබා දීලා තියෙන කාලය තවදුරටත් දීර්ඝ කරගන්න මෙන්න මේ වගේ ඕනෑම Tamanට පහසු ආකාරයකට අදාළ ආයතනයේ අනුමැතිය ඇතිව මේ විදිහට සමතයකට එකඟ වෙලා ඒ අදාළ සමතය ගරු අධිකරණයේ ඉදිරියේදී වාර්තා කරන්න. එහෙමත් නැත්නම් අධිකරණයෙන් පරිබාහිර සමතයකට එකඟ වෙලා මේ අනුව මුදල් ගෙවලා අදාළ නඩුව ඉවත් කර ගැනීමටත් මෙන්න මේ වගේ ඕනෑම ආකාරයකට මේ ආයතනයත් සමග සාකච්ඡා කරලා Taman ණය මුදලක් ලබාගෙන තියෙනවා නම් Tamanට කිසියම් අපහසුතාවයක් හින්දා ඒ ණය මුදල ගෙවන්න නොහැකි වුණා නම් ඉදිරියේදී අදාළ ණය මුදල ගෙවන ආකාරයක් සාකච්ඡා කරගෙන මේ විදිහට සමතයකට එළඹෙන එක ඉතාමත් වැදගත් කරුණක් වෙනවා. ඒ වගේම මේ විදිහට කිසියම් ආයතනයක් විසින් ගනුදෙනුකරුවෙකුට එහෙමත් නැත්නම් ගනුදෙනුකරුට සහ අපකරුවන්ට විරුද්ධව නඩුවක් පවර්ලා තියෙන අවස්ථාවකදී Taman මේ නඩුව හබ කරන්න අදහස් කරනවා නම් ඒ කියන්නේ මේ නඩුවේ දක්වලා තියෙන කරුණු සම්බන්ධයෙන් Taman සෑහීමකටපත් වෙන්නේ නැත්නම් නීතිඥවරයෙකු මගින් මේ නඩුව සඳහා පෙරකලාසි ගොනු කිරීමක් සිදු කරලා ඒ වගේම මේ පැමිණිල්ලට උත්තර බැඳීමක් කරලා අදාළ නඩුව විභාගය සඳහා නියම කර ගැනීම කළ යුතුයි. මේ සඳහන් කරන ලද කරුණු අනුව කිසියම් මූල්‍ය ආයතනයක් විසින් ගනුදෙනුකරුවෙකුට එරෙහිව නඩු පැවරීමක් කරන්නේ මොන ආකාරයටද? ඒ වගේම පවරන්න පුළුවන් නඩු වර්ග මොනවාද? නඩුවක් පැවරුවොත් ගනුදෙනුකරු විසින් කළ යුතු දේවල් මොනවාද කියලා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්.